සුබ උදැසනක් ඒවා සුපුරුදු පරිදි අදත් පහඳුර වෛද්‍ය සාකච්ඡාව සමග සම්බන්ධ වී සිටින ඔබට මතක ඇති පසුගිය වෛද්‍ය සාකච්ඡා කීපයක් ඔස්සේ අප සාකච්ඡා කරගෙන පැමිණියා විශේෂයෙන්ම ඔබගේ මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිතව ඇතිවන්නා වූ රෝග කීපයක් පිළිබඳව. පසුගිය දිනක සාකච්ඡාව අප අවසන් කළේ ඔබට විශේෂයෙන්ම මේ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන්නා වූ පිළිකාමය රෝගී තත්ත්වයන් පිළිබඳව ඔබ දැනුවත් කිරීමේ පොරොන්දුව තබමි. ඉතින් ඒ පොරොන්දුව ඉෂ්ට කිරීමට අද දිනෙත් අපේ ආරාධනාවෙන් අප සමග සම්බන්ධ වී සිටිනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේහි ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙකු වශයෙන් ක්‍රියා කරන ජන්‍ය මෞත්‍ර රෝග සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු වශයෙන් ක්‍රියා කරන වෛද්‍ය ශ්‍රීනාත් චන්ද්‍රසේකර වෛද්‍යතුමා. වෛද්‍යතුමනි ඔබට සුබ උදෑසනක් වේවා. සුබ උදෑසන. වෛද්‍යතුමනි අප පසුගිය දිනක සාකච්ඡා කරමින් සිටියා විශේෂයෙන්ම මේ මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිතව ඇතිවන්නා වූ පිළිකාමය රෝගී තත්ත්වයන් ගැන. ඉතින් වෛද්‍යතුමනි අද දිනේ අපි සාකච්ඡාව ආරම්භ කරමු. මෙහි එක් එක් කොටස් වල ආශ්‍රිතව විවිධාකාරී පිළිකා තත්ත්වයන් ඇතිවන්නට පුළුවන්. ඒ කුමන ආකාරයේ පිළිකා තත්ත්වයන්ද කියන දේ පිළිබඳව අප මුලින්ම දැනුවත් කරමු. ඔව් මම හිතන්නේ මුත්‍රා ජන්‍ය එහෙම වගේම මුත්‍රා මාර්ගය ආශ්‍රිතව හටගන්නා පිළිකා අතරින් පිරිමින්ගේ හටගන්නා ඊටාම සුලභම පිළිකා වර්ගය තමයි පුරස්ත ග්‍රන්ථිය අපි කියනවා ප්‍රොස්ටේට් ග්‍රන්ථිය ආශ්‍රිතව හටගන්නා පිළිකා. මම ඉස්සලත් මම හිතන්නේ මේ පැතිකඩ පෙන්නවා පුරස්ත ග්‍රන්ථිය කියන්නේ ශරීරයේ අභ්‍යන්තරයේ පිරිමින්ට පමණක් පිහිටන ඉන්ද්‍රියක්. මේම ඉන්ද්‍රිය පිහිටන්නේ මේ මෙතන පෙන්වන මූත්‍රාශය. මේ මූත්‍රාශය මුත්‍රා නාලය හරහා එළියට ගමන් කරන අවස්ථාවේදී මෙතන මූත්‍රාශයත් එක්කම පහළින් තියෙන ග්‍රන්ථියක් තමයි පුරස්ත ග්‍රන්ථිය කියන එක. මේක පිහිටන්නේ පිරිමින්ට පමණයි. පිරිමින්ගේ හටගන්නා ඊටාම සුලභම පිළිකා වර්ගය තමයි පුරස්ත ග්‍රන්ථිය හටගන්නා පිළිකා. ඒ වගේම මූත්‍රාශය ආත්‍රය අපි කියන බ්ලැඩර් එක ආශ්‍රිතව හටගන්නා පිළිකා ඊට දෙවෙනි වෙනවා. ඒ වගේම වකුගඩු ආශ්‍රිතවත් පිළිකා හටගන්න පුළුවන්. මේ අතරින් පුරස්ත ග්‍රන්ථිය ආශ්‍රිතව හටගන්නා පිළිකා තමයි දැන් අපි ලෝකයේම සලකනවා පිරිමින් අවුරුදු 50 පමණ ඉක්මවා ගිය පිරිමින් හටගන්නා සුලභම පිළිකා අතරින් එකක්. මම හිතන්නේ පළවෙනි එක කියලාත් කියන්න පුළුවන් තරමට සුලභයි. ඊටාම සුලභ පිළිකා අතරින් එකක් තමයි පුරස්ත ග්‍රන්ථිය. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ප්‍රොස්ටේට් ග්ලෑන්ඩ් කියලා. මේ ප්‍රොස්ටේට් කැන්සර් කියන එක තමයි පිරිමින් හට ගන්නා අවුරුදු 50 ඉක්මවා ගිය සුලභම පිළිකා වලින් එකක්. මේ වගේම අපි තරුණයින් සැලකුවොත් එහෙම තරුණ පුද්ගලයන්ට පිළිකා හට ගැනීම ඊටාම දුර්ලභයි. ඒක හුඟක් කලාතුරකින් සිදුවෙන දෙයක්. නමුත් දුර්ලභ අවස්ථාවකදී හෝ වේවා හටගන්නා තරුණ පිරිමින් හටගන්නා පිළිකා වලින් පළවෙනි ස්ථානය තියෙන්නේ අන්නකෝෂය. එහෙම නැත්නම් අපි කියන ටෙස්ටිකියුලර් කැන්සර්ස් එහෙම නැත්නම් ටෙස්ටිකියුලර් ටියුමර්ස් කියලා මේ අන්නකෝෂ ආශ්‍රිතව හටගන්නා පිළිකා. මහාචාර්යතුමනි දැන් මේ පිළිකා තත්ත්වයක් ඇතිව හොත් ඒ අඳුනා ගැනීම සඳහා විශේෂිත ක්‍රම තිබෙනවාද? විශේෂයෙන් දැන් රෝගියාට මේ රෝග ලක්ෂණ වලින් අඳුනාගෙන වෛද්‍යවරයෙකු කරා යොමු වීමට පුළුවන්ද? එසේත් නැත්නම් වෛද්‍යවරයෙකු කරා යොමු වූ පසු මේ අඳුනා ගන්නට සිද්ධ වෙනවාද? ඔව් නන්දන මම හිතන අපි මේක කලින් අවස්ථාවකදී කතා කරුවා. මෙතන ප්‍රශ්නේ වෙන්නේ මූත්‍රා මාර්ගයේ ආශ්‍රිත ඇතිවන රෝග ලක්ෂණ සමහරක් ඇති වෙන්නේ පිළිකා හින්දා. නමුත් මෙතන ප්‍රශ්නේ වෙන්නේ අපි මේක කලින් තරමක විශ්ලේෂණය කරුවා මෙම රෝග ලක්ෂණ මූත්‍රා පිට කිරීමේ අපහසුතාවය, මූත්‍රා සමග ලේ පිටවීම, සමහර විට වේදනාවක් ඇතිවීම, සමහර විට මූත්‍රා අඩස්සිය ඇතිවීම, විතර මූත්‍රා පිට කිරීමට අති අවශ්‍යතාවය මෙවන් රෝග ලක්ෂණ පිළිකා වගේම පිළිකා නොවන රෝග සමග පොදුයි. ඉතින් එතකොට රෝගියෙකුට හුඟක් දුරට අමාරුයි මේ රෝග ලක්ෂණ පිළිකාවක් හින්දාද වෙන දෙයක් හින්දාද කියලා හඳුනා ගැනීම. ඉතින් මම ඉස්සලා කිව්වා වගේ දිගින් දිගට යම්කිසි මූත්‍රා මාර්ගය ආශ්‍රිත අමාරුවක් තියෙනවා නම් මේක වෛද්‍යවරයෙක් ලබා පරීක්ෂා කර ගැනීමේදී මේක ප්‍රශ්නය සහගත දෙයක්ද ප්‍රශ්නයක්ද නැද්ද ප්‍රශ්නයක් නම් මොන වගේ ප්‍රශ්නයක්ද කියන එක හඳුනා ගැනීමට හුඟක් දුරට උදව් වෙනවා. මහාචාර්යතුමනි දැන් රෝගීන් පෙන්වන එක් රෝග ලක්ෂණට අදාළව ඔවුන් ඒ සඳහා මුහුණ දිය යුතු පරීක්ෂණ ක්‍රම වෙනස් වන්නට පුළුවන්. ඔවුන් පෙන්වන්නේ මද රෝගී අවස්ථාවක් නම් මේට මුහුණ දෙන්නට තියෙන පරීක්ෂණය ඇතැම් විට සරල එකක් වන්නට පුළුවන්. මෙසේ දැන් වෛද්‍යවරයෙකු සැක කරනවා නම් ඔහුට කිසියම් පිළිකාමය තත්ත්වයකින් පෙළෙනවා කියා එම එක් රෝග ලක්ෂණ අනුව අපි ඔවුන් පරීක්ෂණයට භාජනය කරන විවිධාකාරී පරීක්ෂණ ක්‍රම තිබෙන්නට පුළුවන්. වෛද්‍යතුමනි අපි ඒ පිළිබඳව යමක් විස්තර කරමු. ඔව් නන්දන මෙම පරීක්ෂණ ගැන කතා කරනවා මම හිතන්නේ විවිධ පිළිකා ගැන වෙනම සලකන්න ඕනේ. අපි පළවෙනිම ගත්තොත් සුලභම පිළිකාව ගැන අපි කතා කරුවොත් එහෙම පුරස්ත ග්‍රන්ථිය නැත්නම් ප්‍රොස්ටේට් කැන්සර් කියන පිළිකාව
මේකේ රෝග ලක්ෂණ වෙන්න පුළුවන් මම කිව්වා වගේ ඉස්සලා පහළ මූත්‍රා මාර්ගයේ තියෙන යම්කිසි අපහසුතාව මුත්‍රා පිටි කිරීමේ තියෙන අපහසුතාව සමහරට වැඩිපුර පිටවීම සමහරට අඩස්සිය ඇතිවීම වෙන්න පුළුවන්. මෙවන් අවස්ථාවකදී වෛද්‍යවරයා පරීක්ෂා කරනකොට අනිවාර්යයෙන්ම කරන එක පරීක්ෂණයක් තමයි මේ පුරස්ත ග්‍රන්ථිය අපි ඇඟිල්ලෙන් පරීක්ෂා කරනවා. මේක ටිකක් අමාරුයි මොකද අභ්‍යන්තරයේ පිහිටන අවයවයක් හින්දා වෛද්‍යවරයා මේ ග්ලව්ස් එහෙම නැත්නම් රබර් ආවරණයක් අතේ පළඳවගෙන මේ අදෝ මාර්ගයෙන් පරීක්ෂා කරලා මේ පුරස්ත ග්‍රන්ථිය පරීක්ෂා කරලා බලන මේක සාමාන්‍ය ලෙස පිහිටලා තියෙනවද එහෙම නැත්නම් යම්කිසි අසාමාන්‍ය වර්ධනකාරී තත්වයක් ඉදිමීමක් තියෙනවද කියලා. මෙවන් අවස්ථාවක අසාමාන්‍ය තත්වයක් තිබ්බොත් එහෙම හුඟක් දුරට වෛද්‍යවරයා තවත් පිළිකා හඳුනා ගැනීමේ පුරස්ත ග්‍රන්ථි පිළිකා හඳුනා ගැනීමේ විශේෂිත පරීක්ෂාවක් තියෙනවා. මේක ලේ පරීක්ෂාවක් අපි එකට කියනවා PSA කියලා. එහෙම නැත්නම් prostate specific antigen කියලා. මෙම පරීක්ෂාව කරනවා. මෙම පරීක්ෂා දෙකේම යම්කිසි රෝගකාරක තත්ත්වයක් පෙන්වනවා නම් එතකොට විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවීමට හුඟක් දුරට යොමු කරනවා. මෙවන් අවස්ථාවකදී මේ පුරස්ත ග්‍රන්ථියෙන් යම්කිසි පොඩි කොටසක් අරගෙන අපි අන්වීක්ෂණ පරීක්ෂා කරලා බලනවා මේක පිළිකා සහගත ප්‍රශ්නයක්ද කියලා. මේ කරන්නේ රෝගී ලක්ෂණ තියෙන කට්ටිය. එතකොට සමහර කට්ටිය මෙවන් පරීක්ෂණ කරනවා. දැන් මෙවන් පරීක්ෂණයක් කරන්නේ යම්කිසි රෝග ලක්ෂණයක් තියෙන පුද්ගලයෙක්ගේ. මීට අමතරව දැන් මම හිතන්නේ ලෝකයේම ඊටාම සුලභව කරනවා මේ හෙල්ත් චෙක්අප් එහෙම නැත්නම් මෙඩිකල් චෙක්අප් කියලා යම්කිසි වයස් සීමාවකින් පසු අවුරුදු 30ක් හෝ වේවා 40ක් හෝ 50ක් හෝ වේවා විඩින් සමහරවිට අවුරුදු 2කට සැරයක් සමහරවිට අවුරුද්දකට සැරයක් සර්වාග සම්පූර්ණ සමුගේ සිරුරේ තියෙන වෛද්‍ය මේ ඉන්ද්‍රියන් පිළිබඳ වෛද්‍ය ටෙස්ට් එහෙම නැත්නම් පරීක්ෂණ කරනවා. මෙවන් අවස්ථාවකදීත් මේ වගේ ටෙස්ට් කරලා මේ මුල් අවස්ථාවේ යම්කිසි රෝග ලක්ෂණයක් නැතුව හෝ හටගෙන තියෙන පිළිකාවක් හඳුනා ගන්න පුළුවන්. මේ අපි කතා කරන්නේ පුරස්ත ග්‍රන්ථිය ගැන. මහාචාර්යතුමනි දැන් අප කෙනෙකුට මෙවැනි පරීක්ෂණ මගින් පිළිකාවක් තිබෙනවා කියලා අඳුරාගත හොත් ඒ සඳහා ඇති ප්‍රතිකාර ක්‍රම විවිධ වන්නට පුළුවන්. ඇතැම් විට ඖෂධ මගින් සුව කර හැකි වන්නට පුළුවන්. එසේත් නැත්නම් බොහෝ විට මේ සඳහා ශල්‍ය කර්මයට භාජනය වීමට සිදුවන්නට වෙනවා වන්නට පුළුවන්. වෛද්‍යතුමනි අප ප්‍රතිකාර ක්‍රම පිළිබඳවත් යම් දැනුවත් කිරීමක් කරමු. නන්දන මූත්‍රා මාර්ගයේ හටගන්නා පිළිකා සඳහා තියෙන ප්‍රතිකාර ක්‍රම පිළිකාව හටගත් ඉන්ද්‍රිය මොකක්ද කියන එක අනුවයි මේ පිළිකාව මොන තත්වයක තියෙන වාද කියන අනුවයි ප්‍රතිකාර ක්‍රමය වෙනස් වෙනවා. අපි උදාහරණයක් ගත්තොත් පුරස්ත ග්‍රන්ථිය නැත්නම් ප්‍රොස්ටේට් ග්‍රන්ථියේ තියෙන පිළිකාවක් ඊටා මුල් අවදියේ අපි හඳුනාගත්තොත් මේක සම්පූර්ණයෙන් ඉවත් කරන්න පුළුවන්. ඊටම සාර්ථක ලෙස සම්පූර්ණයෙන් ඉවත් කරලා මේක මේ පුරස්ත ග්‍රන්ථියේ තියෙන පිළිකාව නිට්ටාවටම සුව කරන්න පුළුවන්. ඒ වගේම කලින් හඳුනාගත්තොත් මේ පුරස්ත ග්‍රන්ථියට විකිරණ මාර්ගයෙන් ප්‍රතිකාර කරන්න පුළුවන්. අපිට කියනවා රේඩියෝ තෙරපි කියලා. එම මාර්ගයෙන්ොත් හුඟක් දුරට නිට්ටාවටම සුව කරන්න පුළුවන්. ඒ වගේම සමහර අයට ඊටාම මුල් අවස්ථාවේ තියෙන පිළිකා සමහර වර්ග ඉක්මනින් පැතිරෙන්නේ නැහැ. මෙවන් අවස්ථාවලදී වැඩි වයස්ගත පුද්ගලයෙක් නම් අපි ඒක හඳුනා ගැනීමේ ක්‍රම තියෙනවා. ඒවා අපි මේක මේ දරුණු එකක්ද දරුණු නැති එකක්ද කියලා බෙදා ගැනීමේ විවිධ ක්‍රම තියෙනවා. මම හිතන්නේ සියලු දේ මෙතන කතා කරන්න අමාරුයි. ඊටා දරුණු එකක් නෙවෙයි නම් වැඩි වයස්ගත වෙනත් රෝගසහගත පුද්ගලයෙක් නම් සමහරවිට මේ පුරස්ත ග්‍රන්ථියේ ප්‍රතිකාර ඊටාම සුළු හෝ ප්‍රතිකාරයක් නොමැතවත් යන මොකද අවුරුදු 10ක් 15ක් යනකම් එකකින් කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවත් වීමට හැකි අවස්ථා තියෙන අවස්ථාවලදී මීට අමතරව අපේ ලංකාවේ තියෙන ප්‍රශ්නය තමයි පුරස්ත ග්‍රන්ථියේ තියෙන පිළිකා අපිට දක්නට ලැබෙන්නේ 90%ක පමණ දෙනාගේ පැතිරුණ අවස්ථාවකදී. ඒ කියන්නේ පුරස්ත ග්‍රන්ථියෙන් පිටට පැතිරුණ අවස්ථාවලදී. මෙවන් තත්වයකදී වෛද්‍යවරයෙකුට බෑ මේක සම්පූර්ණයෙන් නිට්ටාවට සුව කරන්න. නමුත් වාසනාවකට වගේ පුරස්ත ග්‍රන්ථියේ තියෙන පිළිකා ටෙස්ටොස්ටෙරෝන් කියන පිරිමි හෝමෝනයට ඊටාම සම්බන්ධව වර්ධනය වෙන පිළිකාවක්. ඒ හින්දා අපිට පුළුවන් මේ හෝමෝනයේ තියෙන ක්‍රියාකාරීත්වය වෙනස් කරලා විවිධ වෛද්‍ය ක්‍රම මගින් ඒක මම හිතන්නේ ඒකත් ක්‍රම ගොඩක් තියෙනවා. විවිධ වෛද්‍ය ක්‍රම මගින් මේ හෝමෝනයේ තියෙන ක්‍රියාකාරීත්වය අඩු කළ ඒක කීමෝതെරපි නෙවෙයි. හෝමෝන් ක්‍රියාකාරීත්වය අඩු කරලා ඉවරලා මේ පුරස්ත ග්‍රන්ථියෙන් පිටතට පැතිරුණ පිළිකා තත්ත්වය හුඟක් දුරට මර්ධනය කරලා එහෙම නැත්නම් පාලනය කරලා තියා ගැනීමට අපිට පුළුවන්. ඔව් මහාචාර්යතුමනි දැන් ඒ ඔබතුමා සඳහන් කළේ විශේෂයෙන්ම පුරස්ත ග්‍රන්ථිය ආශ්‍රිතව සිදු කරනා වූ ශල්‍ය කර්ම සහ ඒ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව. ඉතින් ඊට අමතරව අප සඳහන් කරනවා අපේ මුත්‍රාශය සහ මුත්‍රා මාර්ගය ආශ්‍රිතව ගැටලුවක් ඇති වුවහොත් ඒ සඳහාත් වෙනත් ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. අපි ඒ ගැන දැනුවත් කරමු. නන්දන මුත්‍රාශයේ පිළිකාවක් හටගත්තොත් එහෙම 50% පමණ දෙනාගේ ලංකාවේ
අපි දත්තනුව දන්නවා මේක මේ පිළිකාව හටගන්නේ මේව තියෙන මූත්‍රාශය ඇතුලේ තියෙන ආවරණය අපි කියන අපිචාර්ම එහෙම නැත්නම් එපිතීලියම් එකට සීමිත වුණ පිළිකාවක් පමණයි. මෙවන් අවස්ථාවකදී වෛද්‍යවරයාට පුළුවන් මූත්‍රා මාර්ගයේ ස්වභාවික මූත්‍රා මාර්ගයේ ඇතුළට උපකරණයක් කැමරාවක් දාලා ඉවරලා මෙම පිළිකාව ඇතුලෙන් අපිට උපකරණයෙන් මගින් හූරලා අපි එහෙම නැත්නම් කපලා ඉවත් කරන්න පුළුවන් පිටින් කැපුමක් එහෙම නැත්නම් ඔපරේෂන් එකක් නොකර. හුඟක් පිටදී මේමගේ ඉවත් කිරීමේ අභ්‍යන්තරයෙන් ඉවත් කිරීමේ ශල්‍ය කර්මයක් සහ ඊට අමතරව ලබා දෙන ඊටාම සුළු ප්‍රතිකාර ක්‍රම වලින් මෙම தත්ත්වය පාලනය කරලා තියාගන්න පුළුවන්. සමහර අවස්ථාවලදී අපි දකිනවා මේ පිළිකාව මේ ආවරණයට අමතරව මසට කාවැදිලා තියෙනවා එහෙම නැත්නම් මූත්‍රාශයෙන් පිටතට ගිහිලා තියෙනවා කියලා එවන් අවස්ථාවලදී වෛද්‍යවරයාට සිදු වෙනවා ඊටාම සංකීර්ණ ශල්‍ය කර්මයක් කරලා මූත්‍රාශය සම්පූර්ණයෙන් ඉවත් කරලා එම පද්ධතිය නැවත බඩවැල් කොටසක් අරගෙන ඉවරලා ඒක නැවත සකස් කිරීමට එහෙම නැත්නම් රේඩියේෂන් තෙරපි සහ නැවත වෙන ඖෂධ මාර්ගයෙන් මෙම තත්ත්වය පාලනය කිරීමට සුළු වශයෙන් කියනවා නම් වකුගඩු පිළිබඳ පිළිකා ගැන අපි කතා කරුවොත් එහෙම මෙතන විශේෂත්වය තමයි වකුගඩු ආශ්‍රිතව හටගන්නා පිළිකා හුඟක්දී ප්‍රත්‍යක්ෂ සාර්ථක ලෙස ප්‍රතිකාර කළ හැකි එකම ක්‍රමය තමයි ශල්‍ය කර්මයක් වගේ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම. ඉතින් එහෙනම් කලින් අඳුනා ගැනීම ඉතාම වැදගත් වකුගඩු පිළිකාවේදී මේකට හේතුව තමයි වකුගඩු වලින් පිටතට මේ පිළිකාව විහිදුනොත් එහෙම ශල්‍ය කර්මයෙන් ඉවත් කිරීමට නොහැකි අවස්ථාවලදී අමතර ප්‍රතිකාර ක්‍රම වලින් අපිට තියෙන සාර්ථකත්වය හුඟක් අඩුයි. නමුත් ඒක කළ හැකි. නමුත් අර වගේ ශල්‍ය කර්මයක් තරම් සාර්ථක නැහැ. එහෙනම් මෙතන වකුගඩු වලදී මම හිතන්නේ කලින් හඳුනාගෙන සාර්ථක ශල්‍ය කර්මයක් කිරීම ඉතාම වැදගත්. ඔව් අද දිනේ අප ඔබ දැනුවත් කළේ විශේෂයෙන්ම ඔබගේ මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව විවිධ අංගයන්ට ඇතිවිය හැකි පිළිකාමය තත්ත්වයන් පිළිබඳව. ඉතින් ඒ අඳුනාගන්නේ කෙසේද ඒ සඳහා ප්‍රතිකාර වලට යොමු විය යුත්තේ කෙසේද එවැනි අවස්ථාවක පවතිනා වූ විවිධ ප්‍රතිකාර ක්‍රම මොනවාද කියන දේ පිළිබඳව අප ඔබ විශේෂයෙන් දැනුවත් කළා. ඔබට මතක ඇති පසුගිය සාකච්ඡා කිහිපයක් ඔස්සේ අප විශේෂයෙන්ම ඔබගේ මුත්‍රා පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ සහ විවිධ රෝගාබාධයන් පිළිබඳව එවැනි රෝග ඇතිවීමට හේතු යන ආදී අපි සාකච්ඡා කරමින් පැමිණියා. ඉතින් අප බලාපොරොත්තු වෙනවා තවත් නොදුරු දිනයකදී ඔබ එවැනි රෝගී තත්ත්වයන්ට පිළියම් කරන ආකාරය විශේෂයෙන්ම ශල්‍යාගාරය තුලදී එවැනි දේට කෙසේද ප්‍රතිකාර කරන්නේ කියන දේත් ඔබට සජීවී රූපරාමු හරහා දක්නට සලස්වන්නට. ඉතින් ඒ බලාපොරොත්තුව තබමින්මයි අද දිනේ අප ඔබගෙන් සමුගෙන යන්නේ. ඉතින් ඔබ පසුගිය වැඩසටහන කීපය ඔස්සේම අපව දැනුවත් කිරීම සඳහා අප සමග සම්බන්ධ වූවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙකු වශයෙන් ක්‍රියා කරන ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ශ්‍රීනාත් චන්ද්‍රසේකර වෛද්‍යතුමා. වෛද්‍යතුමනි ඔබට බොහොමත්ම ස්තුතියි අප සමග සම්බන්ධ වීම සම්බන්ධයෙන්. ඉතින් තවත් දිනකදී අප ඔබ මෙවැනිම වූ සෞඛ්‍ය වැඩසටහනකින් ඔබව දැනුවත් කිරීමේ අරමුණ ඇතිව අද දිනේ පහඳුර වෛද්‍ය සාකච්ඡාවට සමුගෙන යන්න ඔබට නිරෝගීමත් දිනයක් වේවා.